නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කින්තේ ජටාහි තුම්මේද කින්තේ අචින සාටියා අභ්‍යන්තරං තේ ගහනං බාහිරං පරිමච්ඡසීති. ශ්‍රී සම්බුද්ධ දේශිත ශ්‍රවණාබිලාෂී ශාත්‍රා සම්පන්න පින්වත්නි, යම් කිසි දෙනකගෙන් කිරි දොවලා ඒ පිරිසිදු කලයකට දමලා තැන්පත් කරලා තියෙනකොට මෙන්න මේ පිරිසිදු කිරි වලට ගොම මිශ්‍ර වුණාම ඒ කිරි පිරිසිදු කියලා විවහාර කරන්නට බෑ. ඒ ඇත්ත වශයෙන්ම අපිරිසිදු පරිභෝග කරන්නට බැරි කිරි වර්ගයක්. මෙතනදී දැනගන්නට තියෙන එක කරුණක් තමයි ගොම කියන්නේ ඇත්තටම අපිරිසිදු දෙයක්. මේ ඇත්තටම අපිරිසිදු ගොම අර පිරිසිදුයි කියන කිරි වලට වැටුණට පස්සේ එන්නේ පිරිසිදු භාවය නැති වෙන්නට ගියා. මේ පිරිසිදු භාවයේ යම් තාදුරකට ආවරණයකින් ආරක්ෂා කරගෙන සිටියනම් කිරිවල අර ගොම කොච්චරක් වැටුණත් මේ කිරි අපිරිසිදු වෙන්නේ නැහැ. මේ ආවරණේ ගලෝලා මේ පිරිසිදුයි කියන කිරි යම් තාදුරකට හිත තුල පවතින මේ පංච නීවරණ ධර්මයන් ප්‍රහීන වූවා වගේ මෙන්න මේ පිරිසිදු කිරි කියන තැන යම් තාතුරකට සතියෙන් දැනගත්තේ නැත්නම් මෙන්න මේ නීවරණයන් නැති වූ තැනත් එය නීවරණ දක්වා වැඩි හැකි බව භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා. මේ පිළිබඳව වැදගත් දේශනාවක් වශයෙන් මේ සතර සතිපට්ඨාන දේශනා මාලාවේ 11 වෙනි දේශනාව වශයෙන් පවත්වනු ලබන කුමන ආකාරයටද පංච නීවරණ ධර්මයන් තුල සිත පිහිටවිය යුත්තේ, ඒ කොහොමද භාගවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ යන වග මදක් දුරට පැහැදිලි කර ගැනීමට තමයි අද දේශනාවේ පරමාර්ථය වෙනුවේ. ඒ සඳහා මේ දේශනාව පටන් ගැනීමට ප්‍රථමව දේශනා කරන්නට යෙදුන ගාථාව ඇතුළත් වෙන්නේ කුද්දක නිකායේ ධම්මපද කියන කොටසට අදාළව පවතින බ්‍රහ්මණ වර්ගයේ. පින්වත්නි, ශාසනය තුල පවතිනවා ශාසනයේ මුදුන් මල්කඩ වශයෙන් පවතින මේ රහතන් වහන්සේ. මෙන්න මේ රහතන් වහන්සේ ශාසනයේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේන් විවහාර කරනවා නොඑක ආකාරවලට. ඒ තමයි බ්‍රාහ්මණයා, නාගයා, ඊට පස්සේ අසේක පුද්ගලයා, ඔය ආදී වශයෙන් රහතන් වහන්සේ විවරණය කරන්නට යෙදෙනවා. මේ ආකාරයට මේ ධම්මපද කොටසේ බ්‍රාහ්මණ වර්ගයට අදාළව තියෙන මේ රහතන් වහන්සේ තුල පවතින ස්වභාවයන් පිළිබඳව. ඒ පිළිබඳව ඉතාමත් වැදගත් දේශනාවක් වශයෙන් දේශනා කරන්නට යෙදුන මේ ගාථාව සිංහල අරුත ටිකක් විමසලා බැලුවොත් කිත්තේ ජටාහි දුම්මේද, අනුවණය ඔබේ ජටාවලින් ඇති වැඩේ කුමක්ද? කිත්තේ ජටාහි දුම්මේද, දුම්මේද කියන අනුවණය ඔබේ ජටාවලින් ඇති වැඩේ කුමක්ද? කිත්තේ අජින සාටිය, ඔබේ අඳුන් දිවිසමින් ඇති වැඩේ කුමක්ද? අජින සාටිය කියන්නේ දිවිසමට. අභ්‍යන්තරං තේ ගහනං, ඔබේ ඇතුළත කෙලෙස් වලින් පිරී තිබෙනවා නම් බාහිරං පරිමච්ඡසි, ඔබ පිටත පමණක් පිරිමදින බව මේ දේශනාවේ දේශනා කරන්නට යෙදিলা තියෙනවා. ඒ කියන්නේ කින්තේ ජටාහි දුම්මේද, අනුවණය ඔබේ ජටාවලින් ඇති වැඩේ කුමක්ද? අපි දන්නවා ඒ කාලෙ විදිහට ඊටම ශ්‍රේෂ්ඨයි කියලා ඔය වර්තමාන ඉන්දියාවේ දකින්නට ලැබෙනවා. ශ්‍රේෂ්ඨ කුලවල අර ජටාවක් ආකාරයට ඔළුව වහ ගන්නවා. වර්තමානයේ අපි කියමුකෝ ඔය හිස්සසුම් කියලා. ඔබේ ජටාවලින් හිස්සසුම් වලින් ඇති වැඩේ කුමක්ද?
ඔබේ අඳුන් දිවි සමෙන් නැති වැඩේ කමුක්ද? ඒ කියන්නේ යම් තාතුරකට අඳුන් දිවි සමක් වම අපි ලස්සන කරනහම කියලා දක්වන්නට පුළුවන්. අපි ලස්සනට අඳින ඇඳුම් කියලා දක්වන්නට පුළුවන්. මෙන්න මේ ආකාරයට අලංකාරව පළඳින ජටත් අලංකාරව පළඳින අඳුන් දිවි සමනුත් ඔබ බාහිර ඒ ආකාරයට ලස්සන කරාට ඇතුළත හිත තුළ කෙලෙස් තියාගෙන ඔබ පිටත පමණයි අනුවන කමට පිටත පමණයි පිරිමදින්නේ කියලා මේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. මේ ඊටම ශ්‍රේෂ්ඨ ගාථා රත්නය යෝගාවචර විශේෂයෙන් විපස්සනා යෝගාවචරයන්ට ඒක තව දේශනාවකට සඳහන් කරොත් රූපය වඩයි හිත නොතකයි ඔය ආකාරයට රූපේ වඩනවලු හිත නොතකනවලු හිත ගැන තකන්නේ නැහැලු. ඊට පස්සේ කියනවා රූපය වඩනකොට හිත නොතකලා එතකොට ඒ රූපයත් යම් තාතුරකට හිතත් ඒ දෙකම වැඩුවා මේක තමයි නුවණ ඇති පුද්ගලයා කියලා පොත්පත්හි සඳහන් කරලා තියෙනවා. මෙහිදී වැදගත් දේශනාවක් වශයෙන් අපිට පැහැදිලි කරගන්නට තියෙන්නේ මේ යම් තාතුරකට විපස්සනා භාවනාව වශයෙන් පවතින මේ භාවනාව තුළ තමන්ගේ සිත තුළ පවතින කෙලෙස් ධර්මයන් යම් තාතුරකට මානසිකාරයට ලක් කරනවත් එක්ක මෙන්න මේ කෙලෙස් ධර්මයන් එතන මිද වෙන ආකාරයත් ඒ නැති වුණ තැනත් ආදී වශයෙන් මේ සෑම තැනක්ම මානසිකාරයට ලක් කරනවත් එක්ක ඔහු තුළ යම් තාතුරකට මේ හිතේ කෙලෙස් ප්‍රහීන වෙන්නට පටන් ගන්නවා. මෙන්න මේ ආකාරයට හිතේ කෙලෙස් ප්‍රහීන වුණාට පස්සේ ඇත්තට මෙතන තමයි පාරිශුද්ධත්වය. ඇත්තට මෙතන තමයි පිරිසිදු භාවය. ඇත්තට එතන තමයි තිබෙන ලස්සනම තැන කියලා දේශනා කරන්නටත් පුළුවන්. ඒ හරියට ගත්තොත් අපි ලස්සන උරේ මල්ලකට ලස්සන උර මල්ලක ඇතුළට අසූචි ගොඩක් දාලා වහනවා. ඊට පස්සේ පිටින් බලන අනුවණය නම් මේ ලස්සන උරමල්ලක් කියලා රැවටෙන්නට පුළුවන්. නමුත් ගලවලා බලද්දී තමයි අසූචි දුඟ දහමන අසූචි ටික පෙනෙන්නට පටන් ගන්න ඉන්නේ ආකාරයට තමන්ගේ හිතේ කෙලෙස් තියාගෙන පිටින් පිරිසුදු භාවයක් හොයාගෙන කෝලන් නටනවට වැඩිය හොඳයි. මේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන සතර සතිපට්ඨාන ආදී භාවනා මාර්ගයන් තුල ගමන් කිරීමේදී ඔහු තුල ඇතිවෙන මේ සම්‍යක් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යම් තාතුරකට ඍජු වෙනවත් එක්ක ඔහු තුල මේ ඇතුළ තිබෙන අසූචි කන්දරා යම් තාග්දුරට ප්‍රහීන වෙනවත් එක්ක ඇත්තට මේ උඩු සුළඟට යටි සුළඟට සුවඳ ලෙල දෙනවයි කියලා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. අද දිනේදී විශේෂයෙන් ධම්මානුපස්සනා සතිපට්ඨානාංගයේදී ප්‍රථම අංගය වශයෙන් පංච නීවරණ ධර්මයන් යම් තාතුරකට මෙන්න මේ ආකාරයට හිතේ තිබෙන කෙලෙස් මානසිකාරයට ලක් කරන්නට තමයි අද දිනේට විවරණය කරන්නට යෙදෙන්නේ. පෙර දේශනාවේ විශේෂයෙන් මේ නීවරණයන් ධර්මයන් තුල යෝගාවචරයේ වශයෙන් ඇයි සිත පිහිටවිය යුත්තේ? නීවරණ ධර්මයන් තුළ ඇයි සිත පිහිට විය යුත්තේත් නීවරණයන් තුලත් නීවරණයන් නැති සිතත් ආදී වශයෙන් පවතින මේ සිත් දෙක තුල තිබෙන කෛරාටික ස්වභාවය යම් තාතුරකට විග්‍රහ කරන්නට යෙදෙන මේ පොට්ටපාද සූත්‍රයේ පෙර දේශනාවේ දේශනා කරන්නට යෙදුණා. එන්නේ ආකාරයට යම් තාතුරකට සීල සම්පන්න වෙලා ඉන්නකොට මේ පංච නීවරණ ධර්මයන් ප්‍රහීන වෙනවත් එක්ක ඔහු තුල අර කාම සංඥාව ප්‍රහීන වෙලා ප්‍රීති සුඛ සත්‍ය සංඥාවාදී වශයෙන් පවතින ප්‍රීති සුඛයත් ඇති කියන සංඥාවාදී වශයෙන් පවතින පළවෙනි ධානය ඒ ධාන සුඛයට ඇදිලා ඒ ආදී වශයෙන් යෝගාමේ ඉෂිවරුන් නේව සංඥානා සංඥාංච ආයතනයට පැමිණිලා ඕන්නේ යම් තාතුරකට මෝක්ෂයේ හෙවත් ඕන්ගේ නිවන විග්‍රහ කරන තැනේදී එන්නේ නේව සංඥා නා සංඥායතනේ තමයි විග්‍රහ කරන්නට යෙදුනේ මෝහින් ඉන්න තැන. නමුත් භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා තාමත් ඍජු ආකාරයට සතර සතිපට්ඨාන දේශනාව තුළ යම් තාතුරකට පංච නීවරණයන් තියෙන සිතත් පංච නීවරණයන් නැති සිතත් ආදී වශයෙන් මේ සිත් දෙකම දැනගන්නකොට අන්න ඔහු තුල අර උපමාවක් අද විශේෂයෙන් ඊටමත් මේ පංච නීවරණ ධර්මයන් ඇති හා නැති අතර පවතින මේ ආందోලනාත්මක පියවරවල් දෙක යම් තාතුරකට මෙනෙහි කරන්නට හැකි
ශ්‍රේෂ්ඨ උපමාවක් වශයෙන් අද දේශනා කරන්නට යෙදුන මේ දේශනාව ආරම්භයේ මේක බොහෝ විට ඔය ගොඩයන් නැත්නම් ඔය ගමේ ඉන්න මිනිස්සු දන්නවනේ ඒකොත් පොඩි ළමයා වුණාත් මේක දන්නවා. එතන තියෙනවා ගැබ්බේ චිත්ත ආහාරවත් දෙයක්. ඒ තමයි කිරි කලේ කියලා ගත්තොත් පංච නීවරණ ධර්මයන් නැති හිත. ඊට පස්සේ ගොම ටික කියලා ගත්තොත් පංච නීවරණ ධර්මයන්. මේ ගොම ටික අර කිරි කලේට එකතු වුණාට පස්සේ ඇත්තටම කිරි කියලා පරිභෝග කරන්නට බෑ. ඒ වගේ තමයි පින්වත්නි යම් තාත්‍රකට මේ පෘථග්ජන සිත එතන ශාද්‍රාව නිසා පිරිසිදු වෙනවා. නමුත් හේ බැහැලා වගේ එතන නැවතත් අර ගොම ටික එකතු වෙනවා අර හොඳින් පිරිසිදු කරගත්ත හිතට. නමුත් අපි මේ පිරිසිදු කරගත්ත හිතත් යම් තාත්‍රකට සතියෙන් නඩත්තු කරනවා නම් සතියෙන් මෝහත් කරනවා නම් ආවරණයක් එතනටම යොදන්න සිද්ධ වෙනවා. එතකොට කිරිත් ආරක්ෂා වෙනවා. මෙන්න මේ ආකාරයට යම් තාත්‍රකට ආරක්ෂාවක් කරනු ලබන්නේ මෙන්න මේ සතිය හරහා. මෙන්න මේ ආකාරයට සතිය තුළ ගමන් කරන්නා වූ මේ ප්‍රතිපදාව සතර සතිපට්ඨානය භාගවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ධම්මානුපස්සනාව තුළ විශේෂයෙන් කතංච බික්ඛවේ බික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. මහණෙනි කොහොමද මහණ කෙනෙක් ධර්මයන්හි ධර්මය නුවණින් බලන සුළුව වාසය කරන්න කියලා භාගවත් බුදු පියාණන් වහන්සේ ධම්මානුපස්සනාංගය තුළ පළවෙනියටම විග්‍රහ කරන්නට යෙදෙනවා. විශේෂයෙන් අපේ ධම්මානුපස්සනාව තුළ පැහැදිලි වෙන්නේ චිත්තානුපස්සනාවට එහා ගියපු දෙයක්. චිත්තානුපස්සනාව තුළ යම් තාත්‍රකට හිතේ ස්වභාවයන් හිත තුළ පවතින වංචනික ස්වභාවයන් දැනගන්නවා වගේ තමයි හිතේ ඇති වෙනවා පින්වත්නි භාවනා වඩද්දි භාවනා වඩන්නේ නැති මෙන්න මේ ධර්මතා. නීවරණ ධර්මයන් ඊට පස්සේ දුක්ඛාර සත්‍ය ධර්මයන් චතුරාර්ය සත්‍ය ධර්මයන් ආර්ය අෂ්ටාංග උපාදානස්කන්ධයන් බොජ්ජංග ධර්මයන් ආදී වශයෙන් පවතින මේ ධර්මතා. මෙන්න මේ ධර්මතා වැඩෙන සිතත් වැඩෙන්නේ නැති සිතත් ආදී වශයෙන් පවතින මේ ආందోලනාත්මක පියවරට තමයි මේ ධම්මානුපස්සනා සතිපට්ඨානය තුළ පවතින්නේ. මේ ඊටමත් තීරණාත්මක සම්දිස්ථානයක් විදිහට විග්‍රහ කරොත් පුළුවන්. විශේෂයෙන් මේ ධම්මානුපස්සනාව තුළ අපේ සිත ඇත්තටම අපි අකමැති හිස් වෙන්න. ඒක දානයේදී විතර විග්‍රහ වෙනවා. මේක විග්‍රහ වෙනවා දානයේදී. ඒ කොහොමද අපි දානයක් දෙද්දී අපේ හිත ඇත්තටම හිස් වෙනවා. අපේ මේ ඉඳුරන් පිනවන වස්තුව දෙද්දී ස්වාමින්වහන්සේ නමකට සංඝයා නමකට දන් දෙද්දී ඇත්තටම ඉඳුරන් පිනවන්නේ නැහැ. දැන් හිස් වෙලා ඉන්නේ. හිස් බඳුනක් වගේ. ඇත්තටම පෘථග්ජන සිත මේ හිස්ව ඉන්නට අකමැති. හිස්ව ඉන්නට අකමැත්තේ අන්නර රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා ඉඳුරන් පිනවන්න වස්තුව නැතිකොට හිස් වෙනවා. එතකොට මෙයාට අග්ගාලි හිතන්නේ අන්නර සුගතිගාමීව බඹලොව ආදී වශයෙන් පවතින වෙන අරමුණු ටිකක් හිතේ පුරෝගෙන සතුටු වෙන්නට යනවා. නමුත් මේ ධම්මානුපස්සනාව තුළ විශේෂයෙන් පවතින්නේ ඒ ආකාරයට හිස් වුණ තැනත් හිස් තැන පුරවන කෙලෙස් ධර්මතාවත් නීවරණයනොත් යම් තාත්‍රකට මානසිකාරයට ලක් කරද්දී අර වස්තුව දෙද්දී ඇති වෙන සංස්කාරත් වස්තුව තේත්‍ය ඇති වෙන ඉඳුරම් පිනවීම තුළ පවතින පංචකාම ගුණයත් ආදී වශයෙන් පවතින මේ දෙවිදිය තුළ ප්‍රහීන වෙනවා. තැන එන්නේ උපාදාන කියන තැන හේවත් සංස්කාරයන් එතනම ප්‍රහීන වෙන්නට පටන් ගන්නවා. එතනම ප්‍රහීන වෙන තැන අවබෝධයක් ලක් වෙන්නට පුළුවන්. ඒ නිසා විශේෂයෙන් භාගවත් බුදු පියාණන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා ඉද බික්ඛවේ බික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති පංචසු නීවරණේසු කතංච බික්ඛවේ බික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති පංචසු නීවරණේසු. කොහොමද යම් මහණ කෙනෙක් මේ පංච නීවරණ ධර්මයන් තුළ නුවණින් බලවසුලුව වාසය කරන්නේ කියලා ඊට පස්සේ දේශනා කරන්නට යෙදෙනවා. අපි මෙතන තුල පංච නීවරණයන් කියන වචනේ සමහර අය දන්නවා ඇති. මෙතන ඉන්න ඔක්කොමල දන්නවා ඇති. නමුත් මේ දේශනාව අසනයිට අපි දේශනා කරොත් පංච නීවරණ ධර්මයන්. පංච කියන්නේ පහට, නීවරණයන් කියන්නේ හිත කෙලෙසන ධර්මතා. නීවරණයක් කියන්නේ හිත කෙලෙසන ධර්මතා. සමාධිය කෙලෙසන තැන්, ශ්‍රද්ධාව කෙලෙසන තැන්, වීර්ය කෙලෙසන තැන්, සතිය කෙලෙසන තැන්, සමාධිය කෙලෙසන තැන්, ප්‍රඥාව කෙලෙසන තැන්, ධ්‍යාන කෙලෙසන තැන් ඔය ආදී වශයෙන් පවතින මේ හොඳ ධර්මතා, කුසල් ධර්මතා කෙලෙසන තැන් නීවරණ ධර්මයන් කියලා දක්වන්නට පුළුවන්.
මෙන්න මේ නීවරණ ධර්මයන් තුළ කොහොමද මේ සතර සතිපට්ඨානාංගය තුළ දේශනා කරන්නට දෙන්නේ කියලා භාගවත් බුදු පියාණන් වහන්සේ ප්‍රශ්නයක් අහලා භාගවතුන් වහන්සේම උත්තරයක් දෙනවා. ඉද බික්ඛවේ බික්ඛෝ සන්තං වාච්ඡත්තං කාමච්ඡන්දං අත්තිමේ අච්ඡත්තං කාමච්ඡන්දෝති පජානාති. ඒකේ පළවෙනියටම දෙන කර්මස්ථානය මහණෙනි යම් මහණ කෙනෙක් මේ ශාසනය තුල පෙන්වලා දෙන මේ නීවරණයන් කොහොමද තමා තුල ඇති කාමච්ඡන්දය මා තුල කාමච්ඡන්දය ඇති බව දැනගන්නවා. කාමච්ඡන්දෝති අත්තිමේ අච්ඡත්තං කාමච්ඡන්දෝති පජානාති. මා තුල කාමච්ඡන්දේ තියෙනවා නම් කාමච්ඡන්දේ ඇති කියලා දැනගන්නවා. කාමච්ඡන්දේ කියලා කියන්නේ කාමය කියන්නේ යම් තාදුරකට පංචකාමයේ කියලා දක්වලා තියෙනවා. කාමයේ බොහෝ දුරට කැමැත්ත කියලා දක්වන්නටත් පුළුවන්. චක්කසෝත ගහන ජීවය කාය මන කියන මේ ඉඳුරන් පහ මන නැතුව අනිත් ඉඳුරන් පහ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉඳුරන් පහ පිනවන්න සතුටු වෙන්න කැමැත්ත ඇති කරගන්නට තියෙන කාම පංචකාම ගුණය කියලා කියන මේ වස්තුන් කියලා කියනවා. මේ කාමය කියන්නේ කැමැත්ත පිනවීම. කාම ඡන්දය කියලා කියන්නේ කැමැත්තට ඇති කැමැත්ත. කැමැත්තට ඇති තියෙන ඡන්දය. මෙන්න මේ කාම ඡන්දය ආවිත අපි කියමු යම් දෙයක් තුළ ඇති වෙනවා කාම ඡන්දයක්. කැමැත්තකට ඡන්දයක් ඇති වෙනවා. අපි දකින ඇහෙන් දකින රූපයකට අපි ඇත්තට මේ රූපේ කැමති. ඒ ලබා ගැනීමට ඡන්දයක් කැමැත්තක් ඇති වෙනවා. මේක හිත තුළ පවතින සමාධියටත් ඊට පස්සේ බාහිර ලෞකික දේවල් වලට සෑම දෙයකටම පොදුයි. සමාධියක් ආවට පස්සේ අපි ඇත්තටම එතනට කැමතියි. ඒට ඡන්දයක් උපදිනවා. එන්නේ ආකාරයට ඡන්දයක් උපදිනකොට ඒ නීවරණයක් දක්වා වැඩි වෙන්නට පුළුවන්. හරි මානසිකාරයක හිටියේ නැත්තම්. ඊට පස්සේ භාගවත් බුදු පියාණන් වහන්සේ මේ නීවරණයන් ධර්මයන් තුළ සිත පිහිටවන යෝගාවචරයට දෙන පළවෙනි කර්මස්ථානය තමයි මා තුළ කාම ඡන්දය ඇත්තද එය ඇති බව දැනගන්නවා. ඒක ඇති බව දැනගන්නවා. ඒක ප්‍රධාන වශයෙන් මේ දේශනා මාලාවෙම දේශනා කරන්නට යෙදුනා. අර මැජික් උපමාව ඒක තුල පවතින ස්පෙන්දුම මේකත් ඉතාමත් ශ්‍රේෂ්ඨ තැනක්. මේක මේ යම් තාතුරකට අපේගේ සිත අරමුණක් කරා දිගට ඇදීගෙන යනවා නම් ඒ අරමුණ කරන්නට ඇති හිත කරන්නට කැමැති හිත දෙයක් අපි ගොඩ නැගිල්ලක් හදද්දී මෙන්න මේ ගොඩ නැගිල්ල හදන්නට තියෙන කැමැත්ත නිසා ඒක දිගට ඇදීගෙන ඒක කාමච්ඡන්දේ දක්වා වැඩි වෙන්නට පුළුවන්. මෙන්න මේ ආකාරයට සියුම්ව පවතින කාමච්ඡන්ද සිත යම් තාත්‍රකට භාවනාවක් තුළ ඉඳගෙන ඉද්දි පරයන්කයක් තුළ ඉඳගෙන ඉද්දි සක්මනක් කරද්දී ඔහුට කාමච්ඡන්ද සිතිවිල්ල යම් තාත්‍රකට ඊට කැමැති සිතිවිල්ල ඒ ලබා ගැනීමට ඇති කැමැති සිතිවිල්ල ආදී ප්‍රියමනාප මනාපෝ කාන්ත ආදී වශයෙන් පවතින මේ බාහිර අච්ඡත්ත යම් තාතුරකට සිතවිල්ලක් සිතට ආවට පස්සේ මේක පරයන්කයකින් ඉඳන් ඉද්දී ඇති වෙනකොට තමන් මනානුවණකින් චිත්තානුපස්සනා භාවනාව වගේ ඒ ඇති වෙනකොටම තමන් අල්ල ගන්නවා මෙන්න කාමච්ඡන්දය ඇති වුණා කියලා හිතෙන් දැනගන්නවා. එන්නේ ඊට පස්සේ හිතත් ඒකත් එක්ක අරගෙන යනවා. මොකද්ද හිතත් ඒකත් එක්ක අරගෙන යනවා කියන්නේ සමහර අයට තේරෙන්නේ නැහැ. ඒකේ තේරුම තමයි සතිය. කාමච්ඡන්දය ආරම්භ වෙනකොටම සතියෙන් ඒ සතියත් ඒකත් එක්ක පස්සෙන් යනවා. ඒ විදිහට කිව්වහම හරි. සතියත් ඒකත් එක්කම යනවා. ඊට පස්සේ සතියෙන් කරන්නේ අන්නර කාමච්ඡන්දය ඇති වුණාම මෙන්න මේ කාමච්ඡන්දය ඇති වුණා කියලා දැනගන්නවා. ඊට පස්සේ සතියෙන් හොඳට බලාගෙන ඉද්දී කාමච්ඡන්දේ ටිකක් හිතේ පැවතිලා මෙන්න මේ හිතේ පැවතිලා ඒක එතනම නිරුද්ධ වෙන ස්වභාවය දැනගන්නට යෙදෙනවා. ඒ කාමච්ඡන්දයේ හිතේ පවතින අර මධ්‍යස්ථයේ කියන තැන ගොඩාක් වෙලා පවතින හිතේ තුල පවතින මේ කාමච්ඡන්දේ පවත්වන්නට ඕනකම නිසා ඒකත් දැනගන්න. අපේ හිත මේ කාමච්ඡන්ද සිටිවිල්ලට කැමති නම් ඒකේ මධ්‍යස්ථයේ ටිකක් වැඩි වගේ පේනෙන්නේ. නමුත් භාවනාවක් තුළ එතන පවතින මේ සියුම් මධ්‍යස්ථය
යම් තාත්‍රකට දැනගන්නවත් එක්ක එන්නේ භංගය කියන තැන, ඒකේ නැතිවීම කියන තැන මෙතන පැහැදිලි කරලා තියෙනවා මේ කර්මස්ථානයේ තුලම. ඒ ගැන ඉදිරියට අරගෙන එන්නේ ආකාරයට නැති වෙනකොටම ඔන්න නැති වුණ ආකාරයේ මන අනුවණකින් දැනගන්නවා. ඊට පස්සේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදෙනවා නත්තිමේ අච්ඡත්තං කාමච්ඡන්தோති පචානාති. තමා තුළ කාමච්ඡන්දය නැත්නම් මා තුළ කාමච්ඡන්දය නැති බව දැනගන්නවා. අන්න අර ආකාට යෝගාවචරෙක් යම් තාතුරකට කාමච්ඡන්දය හදිසියවත් හිතට ආවට පස්සේ අර ආකාරයට ප්‍රියමනාප කාන්ත රූපයක් හිතට ආවට පස්සේ මේක ඇති වුණ විගතම ඒ ඇති වුණා කියලා සතියෙන් දැනගන්නවා. ඒ මධ්‍යස්ථයේ තියෙනකොට මධ්‍යස්ථයේ තුල සිතින් දැනගන්නවා. ඒ කාමච්ඡන්දේ නිරුද්ධ වෙනකොට සතියෙන් යම් තාන්තුරකට ඒක දක ගන්නවත් එක්ක ඊළඟට ඇති වෙන්නේ කාමච්ඡන්ද සිතේ විරුද්ධ පැත්ත. ඒ කියන්නේ කාමච්ඡන්දේ නැති සිත. මෙන්න මේ කාමච්ඡන්දේ නැති සිත යම් තාන්තුරකට මෙනෙහි කරනවත් එක්ක ඒක ඇතිවීමත් නැතිවීමත් භංගයත් අන්නේ කාමච්ඡන්දේ නැති සිතත් මනානුවණකින් දැනගන්නවත් එක්ක ඒ කාමච්ඡන්දේ නැතිසිත හරහා ඇති වෙන මේ සුඛයට තමන්ගේ හිතේ තැනක් ගන්නට බැරි වෙනවා. ඒකයි මෙතන තියෙන ප්‍රධාන පරමාර්ථය කියලා දක්වන්නටත් පුළුවන්. එන්නේ ආකාට කාමච්ඡන්දේ නැතිසිතක් දැනගන්නවා. ඊට පස්සේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ළඟ කර්මස්ථානීය තමයි යථාච අනුපන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති තංච පචානාති. යම් තාතුරකට නෝපන් ඒ කියන්නේ අපි කියමුකෝ ඉපදිලා නැති කාමච්ඡන්දයන්ගේ ඉපදිලා වෙනද ඉපදුන් නැති කාමච්ඡන්දයන්ගේ දැන් ඉපදීමක් වෙනවනම් ඒවත් දැනගන්නවා. ඊට පස්සේ යථාච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහනං හෝති කංචපචානාති. යම්සේ උපන් කාමච්ඡන්දයාගේ ප්‍රහීනයක් වෙලා තියෙනවනම් එයත් දැනගන්නවා. යථාච පහේනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ හොಂತಿ තංචපජානාති. යම් තාතුරකට ප්‍රහීනෝ කාමච්ඡන්දයන්ගේ මතු ඉපදීමක් නෙමෙයිනම් මතු ඉපදීමක් සිද්ධ වෙන්නේ නැත්නම් එයත් දැනගන්නවා. මෙතන මහා විශිෂ්ට ධමයක් තියෙනවා. ඒ තමයි විශේෂයෙන් දැනගත යුත්තේ යෝගාවචරයන් වශයෙන් මෙන්න මේ කරුණු ටික. පළවෙනියටම කාමච්ඡන්දය ඇති වුණා නම් ඇති වුණ සිත දැනගන්නවා. ඒ පළවෙනි අංගය කාමච්ඡන්දය නැතිනම් නැති කියලා දැනගන්නවා. තුන්වෙනි එක තමයි නූපන් කාමච්ඡන්දයන්ගේ පෙර ඉපදිලා නැති කාමච්ඡන්ද හිතවිලි ඉපදීමක් දැන් වෙනවා නම් එයත් දැනගන්නවා. ඊට පස්සේ ඒ උපන් කාමච්ඡන්දයන්ගේ ඒ ආකාරයට ඉපදිලා තියෙන කාමච්ඡන්දයන්ගේ ප්‍රහාණයක් වෙලා තියෙනවා නම් එයත් දැනගන්නවා. අවසාන වශයෙන් පවතින්නේ ඒ ප්‍රහීන වූ කාමච්ඡන්දයන්ගේ මතු ඉපදීමක් නැත්නම් එයත් දැනගන්නවා කියන මේ කරුණු ටික. මේ අංගයන් පහ විශේෂයෙන් ධම්මානුපස්සනාව තුළ ඉදිරියටම ඒ චතුරා බොජ්ජංග ධර්ම දක්වා පවතින මේ ධම්මානුපස්සනා අංගයන් පස් ආකාරයටම මේ අංගය අයිති වෙනවා. ඒකත් දැනගන්නට ඕනේ. තමන් තුළ යම් ධර්මයක් තියෙනවා නම් එය දැනගන්නවා. තමන් තුළ යම් ධර්මයක් නැත්නම් එය දැනගන්නවා. පෙර ඒ ධර්මය ඉපදිලා නැහැ. දැන් නමුත් ඉපදිලා එයත් දැනගන්නවා. යම් තාත්තුරකට ඒ ඉපදිලා තියෙන ධර්මය ප්‍රහාණයක් තියෙනවා නම් එයත් දැනගන්නවා. මතු ඒ ධර්මයන්ගේ ඉපදීමක් නැත්නම් එයත් දැනගන්නවා. එතන පැහැදිලිව දක්වලා තියෙන්නේ මේ හිත තුල පවතින සෑම අරමුණක ස්වභාවයක්ම දැන ගැනීම. මේ පංච නීවරණ ධර්මයන් කියන කොටාසේ පින්වත්නි විශේෂයෙන් ආයතන භාවනාව තුළ මේ අංගයන් ඊටම ප්‍රකට වෙලා පේනවා. මේ විපස්සනා යෝගාවචරයන්ට ඒ කොහොමද? චක්ඛු හරහා, සෝතය හරහා,
ආදී වශයෙන් පවතින මේ සෑම ආයතනයක්ම හරහා ඒ ඇති වෙන තැන නිරුද්ධ වෙන තැන යම් තාද්දුරකට ඊටම ප්‍රකට වෙලා පේනෙන්නට උපරිම උත්සාහයක් තමයි මෙන්න මේ පංච නීවරණ ධර්මයන් තුළ පෙන්වන කර්මස්ථානීය තුළ දැක්වෙන්නේ. ඒ සඳහා අර කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන භාවනා මනසිකාර වඩන යෝගාවචරයන්ට මේ කාමච්ඡන්දේ කියන මේ සියුම් තැන රාගයට වැඩිය සියුම් ස්ථානයේ යම් තාද්දුරකට දැනගන්නවත් එක්ක අන්නර කාමච්ඡන්දේට යම් තාද්දුරකට හිත පිහිටවන්න පහසු වෙනවා. යම් තාත්‍රකට කායානුපස්සන තමන්ගේ ඉරියව්ව දිහා බලාගෙන ඉදියන් අරාකාට ධාතු මනසිකාරයේ යම් තාත්‍රකට වැටහිලා ඊට පස්සේ ධාතුව තුල පවතින සුඛ දුක දුක්ඛම සුඛ වැටහිලා එන්නේ සුඛ දුක දුක්ඛම සුඛ තුල පවතින රාග ද්වේෂ වැටහිලා රාග ද්වේෂ පවත්වන්නට තියෙන සිත යන ආදී වශයෙන් පවතින මේ නීවරණ ධර්මයන් යම් තාද්දුරකට මේ කෙලසන ධර්මතා යම් තාද්දුරකට මානසිකාරයට ලක් කරනවත් එක්ක ඔහුගේ සිත තුළ පවතින මේ නීවරණ ධර්මයන් ප්‍රහීන වෙන්නට පටන් ගන්නවා. ඊට පස්සේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ එන්නේ ආකාට නීවරණ ධර්මයන් ප්‍රහීන වෙලාම සිත පවතිනවා නම් අපි කකුල් දෙක උඩ තියාගෙන දැන් මම ගොඩක් දියුණු කෙනෙක් මට දැන් සියල්ලක්ම හරි කියලා මතේ එක කකුල් දෙක උඩ තියාගෙන ඉන්නවා. නමුත් භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මෙතන දෙන කර්මස්ථානීය අවසාන කර්මස්ථානීය වශයෙන් පෙන්වලා දෙන්නේ පොදු කර්මස්ථානීය වශයෙන් යථාච පහේනස කාමච්ඡන්දස ආයතෙන් අනුපාදෝ හෝති තංච පජානාති. යම්සේ ප්‍රහීන වෙලා තියෙනවා නම් කාමච්ඡන්දය එය මතු ඉපදීමක්ද නැත්නම් එයත් මනානුවණකින් දැනගන්නවා. ඒක තමයි අවසානම කර්මස්ථානීය. මේක විශේෂයෙන් දක්විය යුතු කර්මස්ථානයක්. ඒක ගැන ටිකක් අපි විග්‍රහ කරගන්නට යෙදුනොත් අපි ඇත්තටම හිතනවා භාවනාවක් වඩලා අපි රැවටෙනවා අපේ හිත තුළ පවතින එක මායා ගති වලට මේ මායя තුලින් පෙන්වන එක ගති වලට අපි රැවටෙන්නට පටන් ගන්නවා. නමුත් මෙතනදී දැනගන්නට තියෙන්නේ තමන්ගේ කරට එක ප්‍රතිපදාවක් ගත්තනම් ඒ වීර්ය කියන ඉන්ද්‍රිය ප්‍රමුඛ කරගෙන ඒ ගත්ත ප්‍රතිපදාව දිගටම අරගෙන යන්න. ඒ අරගෙන යනවත් එක්ක ඔහු තුල පවතින මේ සතිය කියන ඉන්ද්‍රිය හරහා යම් තාද්දුරකට හිත තුල පවතින එක අරමුණු නානාවිද අරමුණු යම් තාද්දුරකට චපලකාරී අරමුණු යම් තාද්දුරකට මෙනෙහි වෙනවත් එක්ක තමයි ඒ අරමුණු තුල නියමාකාරයෙන් සතිය ඉබේ පිහිටවීම, નિરાයාසයෙන් පිහිටවීම ආදී වශයෙන් පවතින තැන එළිවෙන්නේ රහතන් වහන්සේ තුල පවතින තැන ඒ ආකාරයට යම් තාද්දුරකට අවබෝධ වෙන්නට පටන් ගන්න මෙන්න මේ මුල් ආකාරයට පවතින නවක ස්ථානීය හරහා. අපේ හිතේ පවතින කෙලෙස් නැමැති මායාවේ ස්වභාවය තමයි ඒක ආකාරයකට අපි හොඳ විදිහට පෙන්නනවා. එක කාලයකදී අපි නරක විදිහට පෙන්නනවා. නමුත් මෙතනදී මේ කර්මස්ථානයේදීම අපි දැනගන්නට තියෙන එක කාරණයක් තමයි නරක විදිහට පෙන්නනකොට අපි වෙන්නේ දුක් වෙනවා. හොඳ විදිහට පෙන්නනකොට වෙන්නේ අපි සතුටු වෙනවා. ඒක ස්වභාවය. අනිත් ස්වභාවය තමයි නරක විදිහට පෙන්නනකොට අපි එක අරමුණු අරගෙන එක දේවල් අරගෙන මේක හොඳ පැත්තට හරව ගන්න හදනවා. හොඳ වුණාම වෙන්නේ ඒක අභිනන්දනය කර ඒක රාගයක් දක්වා වැඩි වෙන්නටත් පුළුවන්. ඒ නිසා මේ සෑම දෙයක්ම මේ සෑම ස්වභාවයක්ම වෙන්නේ ඔහු තුළ ප්‍රහීන වෙලා තියෙන ඔහු තුළ හීන මට්ටමේ පවතින මෙන්න මේ සතිය හරහා. මෙන්න මේ සතිය යම් තාද්දුරකට මෝහත් වෙලා තියුණු වෙලා තියෙනවා නම් ඔහුට මෙන්න මේ හිත තුළ පවතින ඒ කෙලෙස් ධර්මයන් හොඳ නරක කියන මායාවේ දෙපැත්ත යම් තාද්දුරකට මෙනෙහි වෙන්නට පටන් ගන්නෙ එන්නේ සතිය කියන ඉන්ද්‍රිය ධර්මතාවය නිසා. ඊට පස්සේ මේ පංච නීවරණ ධර්මයන් තුල මූලික කර්මස්ථානයේ වශයෙන් අර කාමච්ඡන්දයට හිත පිහිටවිය යුතු ආකාරය පිළිබඳව දෙවැනි කර්මස්ථානයේ වශයෙන් පවතින්නේ ව්‍යාපාදය. මෙන්න මේ ව්‍යාපාදය කියන නීවරණ ධර්මය.
ව්‍යාපාදයේ කියන එක දැක්කොත් ද්වේෂය, ඊට පස්සේ තරහ, සියුම් තරහ, ඊට පස්සේ අනුන්ව හෙළන සිත, පෙළෙන සිත, තරහ ඒ බනින සිත ආදී වශයෙන් පවතින මේ ව්‍යාපාද සිතත් අර පොදු කර්මස්ථාන හතරට දානවා. ඒ කියන්නේ ව්‍යාපාදය කාල වේලාවත් එක්ක පාලි පාඨය දක්වන්නේ නැහැ. ව්‍යාපාදය ඇතිනම් ව්‍යාපාදය ඇති කියලා දැනගන්නවා. ව්‍යාපාදය නැතිනම් ඒ ව්‍යාපාද සිටිවිල්ල නැතිනම් ඒ නැති බව දැනගන්නවා. නූපන් ව්‍යාපාදයක් පෙර ඉපදිලා නැති ව්‍යාපාදයක් ඉපදිලා තියෙනවා නම් එයත් දැනගන්නවා. ඒ ඉපදුන ව්‍යාපාදයන්ගේ ප්‍රහීනයක් තියෙනවා නම් එයත් දැනගන්නවා. ප්‍රහීන වූ ව්‍යාපාදයන්ගේ මතු ඉපදීමක් නැත්නම් එයත් දැනගන්නවා. මෙන්න මේ ආකාරයට පවතින මේ පොදු කර්මස්ථාන පහ තුල මේ අංග පහ තුල අන්නර ව්‍යාපාද කියන ඒ හිතවිල්ල තුල යම් තාත්‍රයකට මානසිකාරයට ලක් කරන්නට යෙදෙනවා. මේ මානසිකාරයට ලක් කරනවත් එක්ක පෙර දේශනා කරන්නට යෙදුනා වගේ ඔහු තුල පවතින මේ ව්‍යාපාදයේ කියන තැන ඒ අනුන්ව පෙළෙන සිත, හෙළන සිත ආදී වශයෙන් පවතින මේ නීවරණ ධර්මයේ යම් තාතුරකට ප්‍රහීන වෙලා පවතිනවා නම් එයත් මන නුවණකින් සතියෙන් ඒ කාලය තුලත් යම් තාතුරකට සතියෙන් දැනගෙන ඉන්නකොට ඔහුටම පෙනෙන්නට පටන් ගන්නවා නැවතත් නීවරණයක් ඇති වෙලා කියලා. ඒ නීවරණයක් නැති වෙලා තියෙනකොට ඔහුටම පෙනෙන්නට පටන් ගන්නවා නීවරණය ප්‍රහීනුණා කියලා. එන්නේ ආකාට යම් තාතුරකට මේ ප්‍රමුඛ වෙලා පවතින නීවරණ ධර්මයන් ප්‍රමුඛ නොවී පවතින නීවරණ ධර්මයනොත් ප්‍රහීන වෙලා තියෙන නීවරණ ධර්මයනොත් යම් තාත්‍රකට මානසිකාරයට ලක් කරනවත් එක්ක තමයි මේ ඔහු තුල පවතින උදය විඥාන ආදී වශයෙන් පවතින ඒ නීවරණ ධර්මයන් තුල පවතින උත්පාදය භංගයක් කියන තැන යම් තාත්‍රකට ප්‍රකට වෙලා යෝගාවචරයේකට වැටෙන්නට පටන් ගන්නෙ. ඒ විදිහට වැටෙන්නට පටන් ගන්නකොට මොහු තුලට වැටහීම් මාත්‍රයක් වශයෙන් පවතිනවා මේ ආදී වශයෙන් පවතින කාම ඡන්දය, ව්‍යාපාදය, ඊළඟට මතුමත්තේ දේශනා කරන්නට යෙදෙන ඊළඟ නීවරණ ධර්මයන් තුන මේ සෑම දෙයක් තුළම අල්ලා ගන්න පවත්වන්නට දෙයක් නැහැ. ඇත්තටම මොහු තුල ඒ සතියෙන් දැනගෙන ඉන්නකොට මේ කාම ඡන්දේ පැවැත්වෙන්නේ නැහැ. ව්‍යාපාදේ පැවැත්වෙන්නේත් නැහැ. එතන මේ කාම ඡන්දාදී වශයෙන් පවතින මේ පවත්තන සිත අතහැරිලා තියෙන්නේ. ඒ නිසා මේ පවත්තන සිත එතනම අත්හැරෙනකොට කාම ඡන්දය ප්‍රහීන වෙනකොට ඔහු තුල දුක ආදී වශයෙන් පවතින ඒ උපාදාන නිසා පවතින දුක කියන තැන අවබෝධ වෙන්නට පටන් ගන්නවා. සාමාන්‍යයට ඒ දුක කවදායිද කියලා ඔහුම දන්නේ නැහැ. නමුත් භාවනා යෝගාවචරයක් වශයෙන් ඒ යම් තාත්‍රයකට මාර්ගයේ ගමන් කරන පුද්ගලයෙකු වශයෙන් ඔහුට එතනම තමන් අල්ලගන්න දේ හරහා තමන් වර්තමානයේ වෙහෙසෙන තරම, තමන් වර්තමානයේ දුක් වෙන තරම, තමන් වර්තමානයේ ඒ ඇලීම පවත්වන තැන යම් තාතුරකට වැටෙන්නට පටන් ගන්නට යෙදෙනවා. එන්නේ ආකාට වැටෙන්නට පටන් ගන්නකොට මේ ස්වභාවය නිසා ඔහුට සම්‍යක් ප්‍රඥාවකින් දැනගන්නට යෙදෙනවා මේ ස්වභාවය තුළ මං ඉන්න දුක්ඛිත ස්වභාවය. මේ දුක්ඛිත ස්වභාවය නිසා තමන් ඒ නිවන කියන තැන නොපමාව ළඟා කරගත යුතු අන්දම පිළිබඳව ඒ සතර සතිපට්ඨාන දේශනා මාලාව තුළ ඒ දේශනා කරන්නට යෙදුන මේ කර්මස්ථානයන් යම් තාත්‍රයකට මතුමත්ෙහි වඩන්නත් වර්තමානයේ වඩන්නත් ඒ ආකාරයට වඩන්නට තමන් තුළ සම්‍යක් දෘෂ්ටිය කියන තැන ඇති වෙනවත් එක්ක තමයි මේ සෑම දෙයක්ම ඇති වෙන්නේ. ඊට පස්සේ භාගවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට දෙන්නේ තුන්වෙනි නීවරණ ධර්මයේ වශයෙන් තීන මිද්දය. තීන මිද්දය දක්වන්නට පුළුවන් හැකිදුණු සිත, නිදිමත සිත, ඊට පස්සේ උඹ භාවනා කරපන් අනේ මට බෑ ඔය ආදී වශයෙන් පස්ස ගහන සිත, යම් තාතුරට අපේ හොඳ ධර්මතා වඩනකොට පස්ස ගහන සිත, ඊට පස්සේ අප්‍රමාදී සිත ආදී වශයෙන් පවතින මේ කම්මැලි සිත ආදී වශයෙන් පවතින මේ තීන මිද්දේ කියන වචනේ තුල.
මේ ඒ ආදී වශයෙන් පවතින මේ ඔය ආදී වශයෙන් තීන මිද්දේ විග්‍රහ කරන්නට යෙදුන එක පැතිකඩ හරහා මේ සියලුම පැතිකඩයන් සමහර විට මෙයාට මේ පැතිකඩයන්ම ප්‍රමුඛ වෙලා පෙනෙන්නට පටන් ගන්නවා. නමුත් මේ පැතිකඩයන් ගැබ්බෙලා විතක්යන් වශයෙන් පෙනෙන්නටත් පටන් ගන්නවා. ඒක පැහැදිලි වෙන එක කරුණක් තමයි මේ තීන මිද්දය, කාමච්ඡන්දය නැත්නම් රාග දේශ මොහ කියලා ගත්තොත් මේවා ඔක්කොම ශක්ති කියලා දක්වන්නට පුළුවන්. මෙන්න මේ ශක්ති කියන මේ රාගය කියන්නේ එක්තරා ශක්තියක්. හිත තුල පවතින දේශය කියන්නේ හිත තුල පවතින එක්තරා ශක්තියක්. මෙන්න මේ ශක්තිය අර පෙර දේශනාවල සඳහන් කරා ඉන්ධන ශක්තිය උන්වය ආදි වශයෙන්. මේ ශක්තිය යම් තාත්‍රකට යෝගාවචරයේට ප්‍රමුඛ වෙලා පෙනෙන්නේ ඒ සතිය කියන ඉන්ද්‍රිය, සමාධිය කියන ඉන්ද්‍රිය, ප්‍රඥාව කියන ඉන්ද්‍රිය යම් තාත්‍රකට තියුණු වෙනවත් එක්ක. නමුත් ඒවා ඒ ඉන්ද්‍රිය ධර්මතා අඩු වෙන්න ඒ භාවනා මනසිකාරයන් යෝනිසෝ මනසිකාරයන් අතහැරෙන්න මේ රාගය ගැබ්බෙලා රාගය පස්සට ගිහිල්ලා විතක්කයන් කියන තැන ජය ගන්නට යෙදෙනවා. එතකොට ඔහු මදද්දුරකට වෙහෙස දරලා තමයි මේ විතක්කයන් උටස්සට ගිහිලා ඒ රාගය කියන තැන් හොයන්නට යෙදෙන්නේ. නමුත් සතියෙන් වාසය කරන පුද්ගලයෙකුට එළඹ සිට සිහියෙන් වාසය කරන පුද්ගලයෙකුට එතන පවතින මේ රාග දේශ මොහයන් යම් තාත්‍රකට වැටෙන්නට පටන් ගන්නට යෙදෙනවා. ඒ ආකාරයට අපගේ මේ භාගවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන පොදු කර්මස්ථාන 4 ඒක දැන් අවසාන වශයෙන් ඊළඟ අංග දෙකටත් දැනගන්න අවසාන වශයෙන් දේශනා කරන්නට යෙදුනොත් තීන මිද්දය ඇති කියලා දැනගන්නවා, තීන මිද්දය නැති කියලා දැනගන්නවා. යම් තාද්‍රකට ඉපදුන් නැති තීන මිද්දයන්ගේ දැන් ඉපදීමක් තියෙනවා නම් එයත් දැනගන්නවා. උපන් තීන මිද්දයන්ගේ ප්‍රහීනයක් තියෙනවා නම් එයත් දැනගන්නවා. ප්‍රහීන වූ තීන මිද්දයන්ගේ මතුමත්තේ ඉපදීමක් නැත්නම් එයත් දැනගන්නවා. ඔය ආදී වශයෙන් පවතින හතරවෙනි නීවරණ ධර්මය උද්ධච්ච කුක්කුච්ච කියන නීවරණ ධර්මය. උද්ධච්ච සිත කියන්නේ විපිරිසර විසිරුණු සිත, කුක්කුච්ච සිත කියලා කියන්නේ මේක දෙකම එක ආකාරයකට පවතින්නේ. උද්ධච්ච කුක්කුච්ච. උද්ධච්ච කියන්නේ විසිරුණු සිත, කුක්කුච්ච කියලා කියන්නේ සංවේග සංතාප කරගන්න සිත. මෙන්න මේ ආකාරයට පවතින මේ සිතත් ඊට පස්සේ අවසානම සිත විචිකිච්ඡාව කියන තැන. විචිකිච්ඡාව කියලා දක්වන්නේ අන්න අර බුදුන් දහම් සංගුණ පිළිබඳව තියෙන සැකය. ඊට එහා පැත්තට ගියොත් පටිච්ච සමුප්පාදය, ඊට පස්සේ මේ ආදී වශයෙන් පවතින භාවනා තුළ පවතින සැකය, ඊට පස්සේ එතනින් තවත් ටිකක් එහාට ගියොත් මං කරන මේ වඩන භාවනාව හරිද? මේ වඩන භාවනාව දැන් වැඩෙනවද මා තුළ? ඔය ආදී වශයෙන් ඊට පස්සේ මේ මං ඉඳගෙන ඉන්න අත්තියන් ඉන්න විදිය හරිද? මම මේ ඇවිදින සක්මන් කරන විදිය ඔය ආදී වශයෙන් පවතින මේ සියුම් සැකයන් පවා මේ විචිකිච්ඡාව කියන තැනට අදාළ වෙනවා. මෙන්න මේ සෑම නීවරණ ධර්මයක් තුළම යම් තාද්දරකට මෙනෙහි මානසිකාරයට ලක් කරනවත් එක්ක යෝනිසෝ මානසිකාරයට ලක් කරනවත් එක්ක ඔහුට පෙනෙන්නට පටන් ගන්නවා, ඒ යෝගාවචරයන්ට දැනෙන්නට පටන් ගන්නවා. එන්නේ යම් තාත්‍රකට ඉපදුන් නැති විචිකිච්ඡත්, ඉපදුන් නැති උද්ධච්ච කුක්කුච්චත්, ඉපදුන් නැති තීන මිද්දත්, ඉපදුන් නැති ව්‍යාපාදත්, ඉපදුන් නැති කාමච්ඡන්දත් දැන් ඉපදෙනවනේ. දැන් ඉපදෙනවා කියලා ওই විදිහට දැනෙන්නට පටන් ගන්නවා. ඒක තමයි සත්‍ය තැන. එතන තමයි සත්‍ය විපස්සනාව කියන වැඩෙන තැන. අපි යම් තාත්‍රකට පෙර අපි හිතන් ඉන්නේ මම හොඳ ළමෙක් ආදී වශයෙන් හිතාගෙන හිටියට නමුත් යම් තාත්‍රකට භාවනාවක් වඩද්දී මේ සියලුම දේවල් ඇවිස්සීලා ඔහුට එතන පෙනෙන්නට පටන් ගන්නවා. මේ ඉපදිලා නැති දැනගත්තේ නැති දේවලුත් පවා මේ සිත තුළ මාර විදිහට පුදුමාකාර විදිහට පවතිනවනේ කියලා. ඔය ආදී වශයෙන් මේ ඉපදුන් නැති සිත, ඉපදුන් නැති දේවල් ඉපදෙනකොට තමන් බය වෙන්නට පටන් ගන්නවා. ඔය ආදී වශයෙන් බය වෙන සිත, ඔය සෑම සිතක ස්වභාවයක්ම
මානසිකාරයට ලක් කරනවත් එක්ක ඊළඟ ධම්මානුපස්සනා අංගය වෙන මේ පංච උපාදානස්කන්ධයන් තුල පවතින සියුම් තැන දැනගන්නට පුළුවන් වෙනවා. අපි ඒක දේශනා කරන්නට යෙදුණා අර පෙර දේශනාවේදී බිත්තියක පුස් ලොකු ලපයක්. ඊට පස්සේ මේ පුස් ලොකු ලපය දැක්කට පස්සේ එතන තියෙන සියුම් තැනුත් දැනගන්නට පුළුවන් වෙනවා. වාගේ මේ රූපය තුල, වේදනාව තුල, සංඥාව තුල, සංස්කාරයන් තුල, විඥානය තුල පවතින අනිත්‍යතාවය, රූපය තුල පවතින ඇති වෙන නැති වෙන තැන ආදී වශයෙන් පවතින කර්මස්ථානයන් යම් තාද්දුරකට මේ සියුම් තැන වටහා ගන්නට වෙන්නේ මේ රූපයට ඇලිලා ඉන්න තැන දැනගන්නවත් එක්ක. ඒක දැනගන්නට තියෙන්නේ තැනදී අපි රූපයට, වේදනාවට, සංඥාවට, සංස්කාරයට ඇලිලා තියෙන්නේ මෙන්න මේ හොරහෙන් තියෙන කාමච්ඡන්දයත්, ව්‍යාපාදයත්, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්මයන් පහ නිසා. මේ නීවරණ ධර්මයන් යම් තාත්‍රකට මෙනෙහි කරන්න ඒ තුල පවතින සියුම් වූ රූපය, සියුම් වූ වේදනාව මෙනෙහි වෙන්නට පටන් ගන්නවා. මේක ඇත්ත වශයෙන්ම මේ මාර්ගය කියන්නේ ඊටමත් එකිනෙකට සම්බන්ධ වූ තැනක්. ඒ තරම් සියුම් තැනක්. ඒක භාගවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. විශේෂයෙන් අපිට දැනගන්නට තියෙන්නේ යම් තාද්දුරකට ධාතු මනසිකාරය, ආනාපාන සතිය හෝ ධාතු මනසිකාරය වඩද්දී එන්නේ ධාතු තුල පවතින සුඛ දුක, දුක්ඛම සුඛ ධාතුව වටහා ගත්තේ නැත්නම් ඒ තුල පවතින කායික සුඛ දුක, දුක්ඛම සුඛ වටහා ගන්නට බෑ. ධාතුව වැටෙනකොට තමයි එතනින් පස්සේ සතිය තීව්‍ර වෙනවත් එක සුඛ දුක, දුක්ඛම සුඛ වැටෙන්නට පටන් ගන්නෙ. එන්නේ ආකාරයට යම් තාත්‍රයකට මේ නීවරණ ධර්මයන් තුළ ඒ ආකාරයට පවතින පොදු කර්මස්ථාන කියලා අපි දැක්කුවා. ඒ පොදු කර්මස්ථාන පහටම ඒ නීවරණ ධර්මයන් සසඳලා බැලුවට පස්සේ ඉති අච්ඡත්තං ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති, බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති, අච්ඡත්ත බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. ඊට පස්සේ කියනවා තමන් තුළ මේ ධර්මයන් පිළිබඳ, මේ නීවරණ ධර්මයන් පිළිබඳව තියෙනවද කියලා ඊට පස්සේ දැනගන්නවා. අනුන් තුළ දැනෙනවා නම් බහිද්ධාව, අනුන් තුළ දැනගන්නවා නම් ඒ පිළිබඳව දැනගන්නවා. ඊට පස්සේ මේ දෙපැත්ත පිළිබඳවම දැනගන්නවා. සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදය වය කියන මේ තැන් දෙකම දැනගන්නවා. ඔය ආකාරයට මේ සෑම ස්වභාවයක්ම යම් තාත්‍රයකට මානසිකාරයට ලක් කරනකොට ඒ නීවරණ ධර්මයන් යම් තාත්‍රයකට මානසිකාරයට ලක් කරද්දී ඔහුට වැටහෙන්නට පටන් ගන්නවා මේ තමා තුළ, මේවා තමා තුළ, මේ කාමච්ඡන්දය තුළ, මේ මන් තුළ පවතින කාමච්ඡන්දය. ඊට පස්සේ රූපයක් දැකලා අනුන් කාමච්ඡන්දෙන්, අනුන් තරහෙන්, අනුන් තීන මිද්දෙන්, අනුන් උද්ධච්ච කුක්කුච්චෙන්, අනුන් විචිකිච්ඡාවෙන් ආදී වශයෙන් පවතින මේ සෑම ස්වභාවයක්ම ඒ බාහිර ස්වභාවයක්ම දැනගන්නට පටන් ගන්නවා. ඇයි අර පෙර දේශනාවකදී සඳහන් කරා අපි අනුන් සතුට දැනෙන්නේ, අනුන් සතුටෙන් නටන තැන සතුටෙන් ඉන්නවයි කියලා Taman දැනගත්තේ නැත්නම් තමනුත් ගිහින් නටනවා වගේ මේ කාමච්ඡන්දය අනුන් තුල දකිනවා නම් ඒක තමන් යම් තාද්දරකට අනුන් තුල පවතින කාමච්ඡන්දේ මානසිකාරයට ලක් කරන්නේ නැතිකමත් එක්ක ඒ අනුන් තුල පවතින කාමච්ඡන්දය හරහා තමන් තුල විතක්ක ජය ගන්නට යෙදෙන නිසා ඒ අනිත් අය තුලත් පවතින සෑම ස්වභාවයක්ම යම් තාද්දරකට මෙනෙහි කරනවත් එක්ක ඒ අත්ථි ධම්මාති වාපනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවං කෝ භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. මෙතන ප්‍රඥාව කියන තැන තියෙන්නේ යම් තාතුරකට මේ සතියෙන් ඒ නීවරණ ධර්මයන් තුළ මානසිකාරයට ලක් කරන්නත් එක්ක ඔහුට වැටහෙන්නට පටන් ගන්නවා මේ සෑම දෙයක්ම තෘෂ්ණා මාන දිට්ඨි වලට ගත්තට වැඩක් නැහැ. මේවා සෑම දෙයක්ම නැති වෙන තැනක්.
විපරිණාම ස්වභාවයක් අරගෙන ඉන්නේ. මේ විපරිණාම ස්වභාවය ලක් කරගන්න තියෙන නිසා ඒ සෑම ස්වභාවයක් මට ඕන ආකාරයට පැහැදිලි මට ඕන ආකාරයට පවත්වන්නට බෑ. මට ඕන ආකාරයට පවත්වන්නට පුළුවන් නම් එතන සුඛය ආදී වශයෙන් පවතින මේ ප්‍රඥාව උපාදානස්කන්ධයන් පිළිබඳව පවතින ඊළඟ කර්මස්ථානයේ තුල ඉතාමත් තීව්‍ර වන ආකාරයට වැටෙන්නට පටන් ගන්නවා. ඔය ආකාරයට මම මගේ කියලා ගන්නට දෙයක් නැහැ. පටිච්චසති මත්ථය ඥාන මත්ථය ආදී වශයෙන් පවතින මේ ප්‍රඥාව යම් තාත්‍රකට වැඩි වෙනමත් එක්ක මේ නීවරණයන් කියලා අපි අංගයක් දෙවුවට මේ තියෙන්නේ සිතේ ස්වභාවයන් කියලා වැටහෙන්නට පටන් ගන්නවා. මේ සිතේ ස්වභාවයන් යම් තාත්‍රකට සතියෙන් දැනගන්නවත් එක්ක ඒ සිතෙහි ඇතිවෙන පාරිශුද්ධත්වයේ කියන උතුම් නිර්වාණ ශාන්තිය කියන මේ සෑම ස්වභාවයක්ම ඊට පස්සේ දේශනා කරන්නට යෙදෙනවා සතිය කියන දැනගන්න සිතක් දැනගන්නට. ඒකට ඊටම සූක්ෂම සතියක් තිබෙන්නට ඕනි. ඊටම තීව්‍ර සතියක්. එතන තමයි ඇත්තටම සතිය තුල පවතින විශිෂ්ටතම තැන සිහිනට අවදි වෙනවා වගේ මෙන්න මේ සූක්ෂම සතියට යම් තාත්‍රයකට ළඟා කර ගැනීමට මේ දේශනාවත් හේතු වේවා කියලා සාදුකාරයක් දෙන්න. ඒ වගේම මේ දේශනාව හේතු කොටගෙන අප තුල යම් තාත්‍රයකට මේ පංච නීවරණ ධර්මයන් තුල සිත පිහිටවා ගැනීමට සිත යම් තාත්‍රයකට මානසිකාරයට ලක් කර ගැනීමට තමන් තුල කාමච්ඡන්දය ඇති කියලා දැනගන්නට නැති කියලා දැනගන්නට ඔය ආදී වශයෙන් පවතින මේ යෝගාවචර චිත්ත සංතානය තුල සතිය මොහොතකට හෝ වඩවා ගැනීමට මේ දැනුම හේතුකාරක වේවා කියලා සාදුකාරයක් දෙන්න. මේ දේශනාව හේතු කොටගෙන ඒ පින් බලාපොරොත්තු වෙලා ඉන්නේ දෙවි දේවතාවුන් වහන්සේලාට මේ කුසලයේ අනුමෝදන් වේවා. මේ කුසලයේ හේතු කොටගෙන ඔවුන්ටද මේ උතුම් වූ නිර්වාණ ශාන්තියම හේතු වේවා කියලා සාදුකාරයක් දෙන්න. ඒ වගේම මේ පින් බලාපොරොත්තු වෙලා ඉන්න මළගිය ඥාතීන්ටත් මේ කුසලයේ හේතු කොටගෙන අජරාමර වූ ඒ උතුම් වූ නිර්වාණ ශාන්තියම අවබෝධ වේවා. ඒ දක්වා සැනසීමෙන් ඉන්නට ලැබේවා කියලා සාදුකාරයක් දෙන්න. මළගිය ඥාතීන්ට දෙවියන්ට පින් දෙමු. හිතාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවානුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා. හිතාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්බේ භූතානුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා. හිතාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්බේ සත්තානුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඉදම් වූ ඥාතීනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් වූ ඥාතීනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් වූ ඥාතීනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා.
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වෙච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු